girls. Hi. ළමයි වැටෙන්න එපා. Hi guys. අද ගොඩ කාලයකට පස්සේ vlog එකක්. අද ස්පෙෂල් අවුරුදු vlog එකක්. මේක අපි කරන්න හිටපු එකක් නෑ. ඕන ඉතින් පෙරම්පුරලා අද අපි අවුරුදු උත්සවයක් කරනවා. අපි කියන්නේ කවුද කියලා ඉස්සරහට vlog එකේදී බලමු. දැන් හොඳටම පරක්කලා තියෙන්නේ මම ටක් ගාලා යනවා. ඔක්කොම රෙඩි කරේ සතියකින් වගේ. ඉතින් මේක ලොකු අවුරුදු උත්සවයක් නෙවෙයි පොඩි අවුරුදු උත්සවයක්. අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මත් එක්ක යන්න. ඔන්න ඉතින් පෙරම්පුරලා හරියටම සතියකට කලින් ප්ලෑන් කරපු අවුරුදු උත්සවයක් පෙන්වන්න තමයි අද මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට කොහොමද අදත් මම ඔයගලන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. බලමු අපි අද අවුරුදු උත්සවය කොහොමද කරන්නේ මොනවද අපි ප්ලෑන් කරේ. ඇත්තටම කියනවා නම් අවුරුදු තරඟ 10ක් වගේ තමයි මේකේ ඕගනයිස් කරේ. ඉතින් ඔයගොල්ලෝ already thumbnail එකෙන් දැක්කා වගේම ඔයගොල්ලෝ දන්නවා අද අවුරුදු උත්සවය කරන්නේ කායකද කියලා. ඉතින් අපි set එක තමයි අවුරුදු උත්සවය කරන්නේ. ගොඩක් කට්ටිය නෑ. අපි 5 දෙනා විතරයි. ඉතින් මේ වෙලාවේ අපි ඒෂිගේ අම්මව මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපිට කෑම හදලා දීලා අපිට මේ උත්සවය කරන්න full support එක ආන්ටි දුන්නා. thank you ආන්ටි. ඉතින් බලමු අද අවුරුදු උත්සවය කොහොමද අපි plan කරේ කියලා. ඇත්තටම මේකේ main organizer මම එක ආඩම්බරෙන් කියනවා. මේ වෙලාවේ ඇත්තටම කියනවා නම් අපි අවුරුදු තරඟ කිව්වා වගේ 10ක් තමයි ඕගනයිස් කරේ. ඉතින් චූඩියට ඕගනයිස් කරේ ලොකුට නෑ. හැබැයි අපි රියල් අවුරුදු උත්සවයක් විදිහටම මේක ඕගනයිස් කරා. ඉතින් අපිට යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට්ස් අපේ කවිගේ අයියා අපි මේ වෙලාවේ අයියාවත් මතක් කරනවා. ඒ වගේම කවිගේ අම්මත් ආවා එදා. ඉතින් ඒ වගේම ඊළඟට කියන්න ඕනි අපිට අනවුන්ස් කරන්න මේ පහසුකම JBL එක සහ මයික් එක සපයා දුන්නේ අපේ චතු. ඒ සියලු දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අවුරුදු උත්සවය කරන්නේ හැම දෙයක්ම අපිට ගොඩක් උපකාරී වුණා. ඇත්තටම කිව්වොත් මම ෂෙඩියුල් එකක් හදලා තිබ්බේ ටයිම් එකට. හැබැයි ඉතින් දන්නවනේ ටයිම් එකට වැඩ කිරීමේ පුරුද්දක් අපි ළඟ නැහැ. අපි ළඟ කියන්නේ ඇත්තටම කියනවා නම් මේගොල්ලෝ හැමදාම කියනවා වගේ එදත් පරක්කුයි. ඉතින් අපි කොහමරි පටන් ගන්න හිටියේ 9 මාර්ට විතර. හැබැයි අපි ලෑස්ති වෙලා ෆොටෝ අරගෙන මේකප් කරලා කරන විචුරන ඔක්කොම කරලා ඉවර වෙද්දි අන්තිමේදී 9 මාරි කැලිත් නැහැ. කොහමරි අපි පටන් ගද්දි 10 මාර පහ වුණා. හැබැයි අපි අවුරුදු උත්සවය පටන් ගන්න කලින් ෆොටෝස් වීඩියෝස් ඔක්කොම කරලා ඉවර වුණා. මොකද අපි දන්නවා ඊට පස්සේ ඒවා කරන්න බෑ කියලා. කුමරියෝ ටික. Hi. Hi pretty girls. Hi. අපි ඔක්කොම setup කරලා තියෙන්නේ. අපි දැන් ලෑස්තිලා ඉවරයි. දැන් ෆොටෝස් ටික අරගෙන ඊට පස්සේ තරඟ ටික පටන් ගන්න තමයි යන්නේ. අපි තාම ෆොටෝ ගන්නවා. ඊටර්ෂම් කියනවා නම් දැන් 10 කැලිත් නැහැ. කමන්නේ අපි සාවධානව විසාගෙන සිටිනවා. බලමු. අපි දැන් පටන් ගන්න තමයි යන්නේ. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ලොකු උනත් පුංචි අවුරුදු උත්සවයට. බලමු අපි කොහොමද අද මේ අවුරුදු ක්‍රීඩා ටික වෙන්නේ කියලා. මුලින්ම මෙතන බනිස් කෑම තියෙනවා. අර පැත්තේ අලියට හොඩවල තියෙනවා. තව ගොඩක් තරම් තියෙනවා. අපි බලමු නේද කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා. අපි එනම් මුලින්ම පටන් ගමු අලියට හොඩවල තියමු තරගේ. තරගකරුවන් 5 දෙනෙක් සිටිනවා මාත් සමග. බලමු. මේ දවස්වල රස්නේ වැඩි නේ. හින්දා ඉතින් අපි කොණ්ඩවලුත් ගැට ගහගෙන මුලින්ම අපි කරන්න හිතුවේ අලියට ඇස තැබීම. මුලින්ම හලියට හොඬවැල තැබීම තමයි කරන්න හිටියේ. නමුත් ඒක කරන්න අපහසු වැඩක්. ඒ නිසා අපි අලියට ඇස තැබීම මුලින්ම කරා. මුලින්ම තරගය සඳහා භාජනයට ලක්ුණේ මම. අපි රොක් පේපර් සිසර් කරලා කරන පිළිවෙල හදාගත්තා. බලමු මම කොහොමද අලියට ඇස තියන්නේ කියලා. සමහර වීඩියෝ ක්ලිප්ස් මම මියුට් කරේ නැහැ. ඔයගොල්ලන්ට ඒ මොමන්ට් එකේ විදිහටම පෙන්වන්න ඕනි හින්දා පොඩ්ඩක් සද්දබද්ද වැඩිපුර ඇහැයි. ඒත් බලන්නකෝ. නෑ බොරු කියන්න එපා. හයියෝ ඉතින් දකුණට එන්න කියලා කෑ ගහද්දිත් මම ඉතින් දකුණට යන්නතෝ මෝඩේ ආසේ මිත්තියට ඇහැ තිබ්බා. ඔන්න ඔහොම තමයි මම අලියට ඇස තිබ්බේ. අපි බලමු අනිත් කට්ටිය කොහොමද අලියට ඇහැ තිබ්බේ කියලා.
ඇත්තටම කියනවා නම් යාළුවොත් එක්ක මේ වගේ අවුරුදු උත්සවයක් කරනවා කියන එක මගේ ගොඩක් කාලයක් ඉඳන් තිබ්බ හීනයක් කිව්වොත් නිවැරදි. මොකද අපි කට්ටියට එක එක වෙලාවල් එක්ක එක්සෑම් එක්ක කැම්පස් මොනවාම හරි දෙයක් වටනවා. ඒ නිසා මේක අපිට තියාගන්න වෙලාවක් නැතුව තමයි තිබ්බේ. ඉතින් කොහොම හරි මේක කරපු එක ගැන මට හරි සතුටුයි. මොකද දැන් මේ vlog එක edit කරද්දි මට මේ memories දකිද්දි හරිම සතුටුයි. මොකද අවුරුදු උත්සවයක් කියන එක සාමාන්‍යයෙන් අපේ යාළුවොත් එක්ක කරන දේවල් වලට වඩා සාපේක්ෂව වෙනස් අත්දැකීමක් ඒක. මම යාළුවොත් එක්ක ඕගනයිස් කරපු පළවෙනි අවුරුදු උත්සවයත් මේක. ඉතින් අපි සුපිරි ආතල්ලයක් ගත්තා කිව්වොත් නිවැරදි අපේ රියල් භාෂාවෙන් කියනවනම්. කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මේ පාර කවුද අවුරුදු උත්සව කරේ? ඕගොල්ලෝ යාළුවොත් එක්කද, ගෙදර අයත් එක්කද, නැත්නම් මොන වගේ අවුරුදු ක්‍රීඩාද ඕගොල්ලෝ කරේ? ඇත්තටම කියනවා නම් අපි තියෙන ටයිම් එකත් මැනේජ් කරගන්න ඕනි හින්දා තමයි අවුරුදු ක්‍රීඩා 10කට විතරක් සීමා වුනේ. කනාමුට්ටි බිඳීම වගේ ඒවා අපි තිබ්බේ නැහැ. මොකද ඒ වගේ දේවල් කරන්න එච්චර ලොකු ඉඩකඩකුත් අපිට තිබ්බේ නැති නිසා. ඉතින් ඇත්තටම කියනවා නම් මේක හරිම එන්ජොයි කරා අපි ඇත්තටම. ඔන්න ඔහොම තමයි අපේ පළවෙනි ක්‍රීඩාව අපි මුලින්ම කරේ. ඇත්තටම කියනවා නම් මේ තරගෙන් මං හිතන්නේ කවුරුත් හරියටම අලියට ඇස තිබ්බේ නැහැ. අපි ත්‍යාගය ලබා දුන්නේ ළඟින්ම ඇහැ තියෙන එක්කෙනාට අනුව තමයි. තව ඉස්සරහට දික් කරන්න නැත. ඔයා නැමෙන්න බෑ. හරි. ඔව් කන අයියෝ වැරදුනා කන. ඇත්තටම කියනවා මේ announcing part එකට මම මාර මාසයි මම ඒක මාරම එන්ජොයි කරා. ඒ වෙලාවට කටට එන දේ ඔහේ කියලා දානවා ඉතින්. හැබැයි ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පළවෙනි තරඟයේ නිමාවටපත් උනේ. අපි ඊළඟට යමු එහෙනම්. කනට තිත තබා. පසුවෙනි ඉෂ්ටයට අපිට යොමු කරන්න වෙනවා මේ අවස්ථාවේදී. මොකද කවුරුත් ඇහැට ඇස තිබ්බේ නැහැ. යොමු වීමට බලාපොරොත්තු වන්නේ හැන්දමතල හිගිරිය තබා යාමේ තරගයටයි. බලමු මේ තරගෙන් කවුද ජයග්‍රහණය කරන්න කියලා. මං හිතනවා ඒක ජයග්‍රහණය කරන්නේ මං කියලා. එහෙනම් මට ජය. ඇත්තටම ඊටාම කනගාටුවෙන් වුණත් ප්‍රකාශයට පත් කරන්න වෙනවා. මට ජය කිව්වට මට මේ තරගෙන් ජයක් හම්බුනේ නැහැ. ඇත්තටම කියනවා මට එකම තරගයකින්වත් ජයක් හම්බුනේ නැහැ. ඒත් ඉතින් මං සතුටු වෙනවා යාළුවෝ ටික හරි තරඟ වලින් දින්න එක ගැන. මොකද හිතන තරම් ඉතින් තරඟ වලින් දිනන එක ලේසි නෑනේ. ඔන්න ඉතින් අපි ඊළඟට කරේ බනිස් කෑමේ තරඟය. මේක නම් ඇත්තට මාරම ජොලි. මොකද මෙතන බනිස් ගෙඩි අපි මුලින් එල්ලලා අපි ඔක්කොම ලෑස්ති කරා. කොමර් හිරවෙන් ගියා බනිස් ගෙඩිය ගිලින්න ගිහින් ඒකිනුත් ජයග්‍රහණය කරේ අපේ චතු. මං හිතන්නේ මම බනිස් ගෙඩියෙන් කටවල් දෙකක් විතර උපරිම කන්න ඇති කියලා මං හිතනවා. අපිට වීඩියෝ කරන නිසා ඡායාරූපකරණයෙන් උපකාර කරේ ඒෂිගේ අම්මා. ඊළඟට අපි යොමු වුණේ කිරි කෑමේ තරඟයට. කිරි කෑම කියන්නේ ඉතින් අපි යෝගට් තමයි ගත්තේ. මොකද මේකත් යුගල වශයෙන් කරන ක්‍රීඩාවක් නේ. ඒ නිසා ඉතින් අපි මේකත් රොක් පේපර් සිසර් දාලා දෙන්න තෝරගත්තා. ඉතින් ඒකෙන් ඒෂී හෙෂී එක පෙයා එකකුත් කවිමා එක පෙයා එකක් වශයෙන් තමයි තරඟ වැදුනේ. ඉතින් මේකෙත් කොහොම හරි ඉතින් දින්නේ ඒෂී හෙෂීගේ ගෲප් එක. මේ මොකද අපි ඇස් බැන්දේ නැහැ. අපි ඇස් වහන් තමයි කිරි කැව්වේ. මොකද මේ එච්චර ගැට ගන්න තරම් මේ රෙදි තිබුණෙත් නැහැ. මොකද අපි අර කකුල් ගැට ගසන් දිවීම මීට කලින් කරා. ඒකටත් කකුල් වලටත් බැඳ හින්දා රෙදි තිබුණේ. ඉතින් අපි හොර කරන්නේ නැතුව ඉතින් ඇස් දෙක වහගෙන හරියට මේ විදිහටම කරා. ඊළඟට අපි කරේ කකුල් ගැට ගසන් දිවීම. මේකෙන්නුත් අපි රොක් පේපර් සිසර් කළ කොමරි මං තමයි එකකින් අවුට් උනේ. ඒ පෙයාස් දෙකත් ওই විදිහට මුලින් නූල් ගැට ගහගත්ත. ඇත්තටම කියනවා නම් නූල් ගැට ගහන එකෙන් කකුල් කැපෙන්නේ ගියා. ඊට පස්සේ අපි කොහම හරි රෙදි කෑලි වලින් තමයි කකුල් ගැට ගැහුවේ. ඊළඟට ආරම්භ කරන්න යන තරගය වන්නේ කකුල් ගැට ගසන් දිවීම. මේ තරගෙට අපේ ඉන්නවා තරගකරුවන් 4 දෙනෙක්. ඒෂී සමග කාව්‍යා එක යුගලයක් ලෙසත් චතුරිකා සමග හෙෂී එක යුගලයක් ලෙසත් තමයි මේ තරගෙට තරඟ වදින්නේ. අපි බලමු එහෙනම් මේ තරගය කොපමණ විදිහට උද්‍යෝග කර වෙයිද කියලා. ඇත්තටම කියනවා නම් මම මේක මියුට් කරා. මොකද අපි ඒතරම ඒකේ හයියෙන් කෑ ගහනවා. මේකේ කොහම හරි ඒෂී කවි තමයි දින්නේ.
ඊට පස්සේ කොහොම හරි මං කරන්න උනේ නැහැයි කියලා මාත් එක්කතයි කරා. හැබැයි තරංගය විදිහට නෙමෙයි, ජස්ට් නිකන් ආතල් එකට කොහොම හරි මට වැඩි දුරක් කියන්න උන්නේ නැහැ. මම එතනම පත බෑ වුණා. 1 2 3 ඔන්න ඉතින් ඊට පස්සේ අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා හිටියා. මොකද මාර රස්නෙත් එක මාර තිබහක් තිබ්බ අපේ ඒෂිගේ රසම රස අයිස් කොෆි එක. අපි ඊට පස්සේ භුක්ති වින්දා. කොහොමද තව තරඟ කිහිපයක් තමයි අපිට මේකෙන් පස්සේ කරන්න තිබ්බේ. ඊළඟට ඔන්න අපි ලෑස්ති උනේ මම ආසම කරන ගේම් එක මේක තමයි පැණි බඹරේ. හැබැයි ආස වුණාට පොඩ්ඩක් මේක භයානකයි. මොකද මේක සාමාන්‍යයෙන් කරන්නේ ග්‍රවුන්ඩ් එකක වගේ. අපි මේක කරේ කොන්ක්‍රීට් පොළවේ. හැබැයි ඉතින් කට්ටිය අල්ලගන්න හිටපු හින්දා අවුලක් වුණේ නැහැ. මොකද කලින් තරගේ වගේ මම මේකෙත් පත බැවුණා. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකේ වට 10ක් කැරකෙන්න ඕනි. හරි විදියට කරනවා නම් වට 10ක් කැරකුණාට පස්සේ ඇත්තටම දුව ගන්න අමාරුයි කැරකිල්ල වගේ. මේ ඔන්න බලන්නකෝ ඉතින්. පොළ දාලා යන්න. හරි. අම්මෝ ඔන්න ඔහොම තමයි මම පැණි බඹර ගිහින් ඇත්තටම ඇදගෙන වැටුනේ. ඇත්තටම කියනවා නම් අපේ අනිතුන් ඇත්තටම කියනවා නම් හරියට හයියෙන් වේගෙන් වට 10 කැරකුන්නේ නැහැ. ඒ හින්දා උන් ඉතින් කියා. මම තමයි මෙතන තරංගේ හරියටම කරේ. ඉතින් මට දිනන්න බැරි වුණාට. මෙතන. කේන්දරේ බල පාවිදෝ මට අවසානේ රපද මංගනේ නගෝ එමන්ද හත් පැවි මට කුමකට දෝ මේ අන්ධකාර පට වෙලා මොන වට හෝ මයන්න ආවේ අත පෙන දුම කෙතුලෝ බවන්දකාර පට කල දේව තුතිකෝ අතවන්නම් ඔකරකෙන්නම් තෙන හිත මංගනේ. අපි තව තරඟ කීපයක්ම කරා. සංගීත පුට තරඟේ කරා. ඊට පස්සේ තොප්පි පාස් කිරීම කරා. බැලුම් පිපිරවීම කරා. ඔය තරඟ ටික කළා. අපි අවුරුදු උත්සවයේ නිමාවට පත් කළා. මෙතන ඉඳන් මම වොයිස් දාන්න නැතුව ඔයගොල්ලන්ට ඒ තරඟ ටික විතරක් පෙන්නන්නම්. බලන්නකෝ. චතු හැසිරෙන 2 3 ඇත්තටම කියනවා නම් අපි කඹ කරන්න හිටියේ නැහැ. අපිට ඒකට සූදානමක් තිබුණෙත් නැහැ. හැබැයි ආන්ටි කිව්වා ඒකත් කරන්න කියලා. කොහෙන්ද මන් දන්නේ. හොයාගත්ත පරණ සාරියක්ද කොහෙද අඹරලා දුන්නා. මේ ඒකත් කරා. ඉතින් ඇත්තටම ඒකත් මාර ජොලි. අදින්න හයියෝ ඉතින් සාර්ථක ලෙස මම ඒකත් එතන පත බෑ වුණා. ඊට පස්සේ අපි වතුර බෝතලයට මෙහෙම අතින් අතට වතුර දාලා පුරවන එක කරා. ඒක තරගයක් විදිහට නෙමෙයි කරේ. ඒක ජස්ට් ආතල් එකට කරේ. ඒකයි පිටි අර පිඹින එක නැතුව කාඩ්බෝඩ් කෑල්ලකට පිටි අරගෙන මාරු කරන එක ඒකත් කරා. ඒකත් අපි කරේ ජස්ට් ආතල් එකට. මොකද තරගයක් විදිහට කරන්න තරම් සෙනගක් හිටියේ නැහැ. ඒ නිසා අපි ඒකත් එහෙම කරා. ඉතින් තරඟ සියල්ල අවසානයේ තෑගි බෙදා දීමේ කටයුත්තට තමයි අපි සූදානම් වෙන්නේ. අතරම කියනවා නම් තෑගි කියලා මහ ලොකු දේවල් අපි සූදානම් කරේ නැහැ. පොඩි පොඩි සුකුරුත්තන් තමයි සූදානම් කරේ. කොහොම වුණත් ඉතින් ඒකත් අනවුන්ස් කළා. අපි ආරාධිත අමුත්තන් විදියට හිටපු ඒෂිගේ ආච්චි, ඒෂිගේ අම්මා, කවිගේ අම්මවත් එකතු කරගෙන ඔන්න කට්ටියට තෑගි ටික බෙදුවා. මේ අවසානයේ කරා තමයි ඇවිල්ලා තියෙන්නේ අපේ මහා බක්කුම සැලකෙළියේ ලොකු උනත් පුංචි අපේ ආසුත්සවය සංවිධානය කරපු ඔබ සියලු දෙනාටම මුලින්ම මම හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. ඒක ත්‍යාග ලබා දීම සඳහා මේ ශිනිගේ අම්මා වෙත අපි පරිශ්‍රමයේ තරගයේ ජයග්‍රාහිකා වන්නේ හිරුනි චතුරිකා රංගනියයි. පුඩි. ඒක තවත් ත්‍යාගයක් ලබා ගන්න තිබෙනවා දෙහි ගෙඩිය හැන්දමත තබාගෙන මේ තරගයේ ජයග්‍රහණය කරනවා. ඉතින් එම ත්‍යාගයක් ලබා ගන්න ලෙස
ඔන්න ඔහොම තමයි ඉතින් අපේ අවුරුදු උත්සවය අවසානයේ කරා ළඟා වුණේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අදත් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අරන් එනකන් එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි. මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝගෙම ජීවිත සාර්ථකත්වයට කරාම යන්න ඕනි කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. බයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.